අද මේ ෆිල්ටර් එක දාමු නේද? ඒක ලස්සනයි නේද? මම බොනික් එක්ක වගේ ඉන්නවද? ෆිල්ටර්ස් දැම්මම තමයි ඉතින් බොනික් වගේ පේන්නේ නේද? අද උදේම පාර්සල් එකක් ආවා. ඉතින් උදේ කිව්වට දැන් 11යි 10 වෙලාව මම මේ පාර්සල් එක ඔයාලත් එක්ක එකතු වෙලා තමයි බලන්න යන්නේ. ඉතින් මේකේ තියෙන්නේ මල. ඉතින් මම අද දැන් මේක ආවනේ මට මේ උබ එකකින් ආවේ. ඔයාලටත් උබ අරහා එවන්න පුළුවන් මල්. මට ලැබෙනවනේ. ඉතින් ඔයාලටත් බයක් නැහැ. මොකද ඉක්මනට එනවනේ. ඉතින් ඔයාලට බයක් නැහැ. මොකද මල ඩැමේජ් වෙයි කියලා බය වෙන්න දෙයක්වත් නැහැ. මට බය වෙන්න දෙයක්වත් නැහැ. ඉක්මනට වගේ අතර මල් හම් වෙලා තියෙනවා. මොරටුවේ ඉඳලා මොරටුවේ කිව්ව කස්ටමර් ඉතින් යා මොරටුවේ ඉඳලා එවන්න නැති. පැය ගානකින් ඒ වගේ ආවා. කොහමරි මම අද මල හම්බුනාට පස්සේ කිව්ව කස්ටමර් මම මල් ටික බලලා කියන්නේ. ඒ කස්ටමර් කියන එක මලයි තියෙන්නේ මේක. ඇසේ උනේ එක මලයිනේ මතක නෑනේ හනේ මැසේජ් එකකින් එක කට්ටිය දානවා මල් ලැබෙනවා කියනවා. ඉතින් මතක නෑනේ කස්ටමර් බය වෙනවද දන්නේ. සාමාන්‍යයෙන් කස්ටමර්ස්ලා මම කස්ටමර්ට වයින්ව නෙමෙයි මම කියන්නේ කස්ටමර්ස්ලා හිතන්නේ දැන් එයාගේ ඕඩර් එක එයයි අපි එක්කෙනයි. මම එයාට එක්කෙනයිනේ. එතකොට මට එයාලා ඒකට කස්ටමර්ස්ලා ගොඩයි. මට සමහරවිට පැටලෙනවා. ඒකයි ඔයාලා ඕඩර්ස් අපිට දාති අනිවාර්යෙන් ඔයාලගේ ඩීටේල්ස් හැමදේම දාලා දෙන්න. කියන්නේ ඔයාලා ඒකෝ මලේ ෆොටෝ එකක්, ඒ වගේම මල කොහමද හදන්න ඕන කියන එක ඔයාලා තෝරගත්තු දේ, ඒ දේවල් ඔක්කොම පිළිවෙලට දාලා තියෙනවා. හරිද? ඒ වගේම ඔයාලගේ ඇඩ්‍රස් අනිවාර්යෙන් පේමන්ට් එක කරලා නිකන් ඉන්න එපා. සමහර කස්ටමර්ස්ලා පේමන්ට් එක කරලා නිකන් ඉන්නවා. මම මේ ඩීටේල්ස් අහනකම ඉන්නවා. මම ඉතින් අහන හින්දා හොඳයි. පේමන්ට් එක කරලා ඇඩ්‍රස් එක. හරිද? නම ඒවන්න ඕනේ කොහෙද? ඒ දේවල් දාන්න එපා. නම, ඇඩ්‍රස් එක, කන්ටැක්ට් නම්බර් එක අනිවාර්යෙන් දාන්න ඕනේ. අනිවාර්යෙන් මම කන්ටැක්ට් ලියා ගන්න ඕනේ. නිකන් හරි. මගේ ෆෝන් එකට මොනාරි වුණා නම් කොහොමද මම දැනගන්නේ ඔයාලගේ ඕඩර්ස් කොහොමද කෙරෙන්නේ කියලා හරි මොනාරි අනිවාර්යෙන් මම ඒ ගැන නෝට් එකක් දාගෙන තියාගන්න. ඉතින් ඔයාලා ඕඩර් එක මට දාපු වෙලාවේ ඕඩර් කන්ෆර්ම් කරපු වෙලාවෙම ඔයාගේ මේවා ටික කියන්නේ ඔයාගේ ඩීටේල්ස් පෞද්ගලික දේවල් තමයි ඇඩ්‍රස් අනම්ම නම් ඒ වුණාට මම එවන්න එපා මේක හදලා කරලා. ඉතින් ඒක එවෙලෙම දාන්න ඉතින් මං කියන එකන් ඉන්න නෑ. බලමු මේ මම මේ හැම කස්ටමර් කෙනෙක්ටම කිව්වේ මේ දේ. මේ කස්ටමර් නෙමෙයි හරිද? බලමු එයා එවලා තියෙන විදිය හොඳට එවලා තියෙනවා කියලා හිතනවා. අනික මේක මට ඉක්මනට ලැබුණ දෙයක් නේ. දෙකයි වතුර දාලා මම කිව්වා වතුර දාලා ටිෂු එකක් යට ගාලා එවන්න කියලා රබර් බෑන්ඩ් එකක් දාලා තියෙනවා. මලයි තියන්නේ මේ තනි එකව පරිස්සම් කරන්න ඕනේ. අර පවුලට මේ එකයි මේ මාර විදිහට පරිස්සම් කරන දේවල් නේ. එකයි හම්බෙලා තියෙන්නේ මට no more options හරිද? වෙන options නෑ මට මේක තමයි හරියටම හදන්න තියෙන්නේ. බලන්න එපා. හදලා දෙනවා ලස්සනට ආයේ ඒ වගේ නෑ. අය වෙන්න එපා බය වෙන්න එපා. අපි ඇවිල්ලා දැන් අනිවාර්යෙන්ම රැසින් නිර්මාණය කරද්දී හරි වෙන කවුරු හරි බිස්නස් එකක් කරා අනිවාර්යෙන් අඩුපාඩු කියන ඒවා එනවා. ඒවට ඇත්තටම අපි මුහුණ දෙන්න ඕනේ. මේක දැන් කපලා ගත්තා නම් හොඳයි. නැත්තම් මේ ඉතින් මේ ගොට්ටක් ගහන්න කිව්වා. මේ චූටි අනේ මෙයා. මං හිතුවා ලොකුයි කියලා. මෙයා චූටි. මෙයා චූටි අනේ. අනේ මෙයා චූටි. මං ඇත්තටම හිතුවේ ලොකුයි කියලා. ඇත්තට මේ ඔයාලටත් පේන්නේ ලොකුවට පේන්නේ නැති මේ සාමාන්‍ය වගේ ඇඟිලි මේ ගානට වගේනේ මෙයා ඉන්නේ. මම කස්ටමර්ට මැනලත් එවන්න කිව්වා සයිස් එක. මෙයාට කියුබ් එකේ දාලා ප්‍රිසර්වේෂන් එකක් කරගන්න ඕනේ කිව්වා. රෝස් වල මෙන්න මේ જાතිය මට ඇවිල්ලා නැහැ මීට කලින්. මේ මල අර මල තියෙන නිකන් උඩට නිකන් ඒකේ අනිත් එක තියෙන අන්න ඒ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේක ඇවිල්ලා නැහැ ආසයි. ඔව් ලස්සනයි. මේ ලංකාවේ රෝස් මල්ද? අනිත් එක පිටරට. අනේ මන්දා. මම හොයන්න ඕනේ ෆ්ලවර් ප්‍රිසර්වේෂන් කරනවා මේව දන්නේ. මිනෝන මම දැම්ම හොයන්න ඕන. හරි මම හොයලා ඊළඟ වතාවේදී ඔයාලට වීඩියෝස් කරද්දි මම කියන්න. හරිද? ගොඩක් දේවල් තියෙනවා අපිට දැනගන්න. මම දැකලා තියෙනවා මේවා පෝච්චි වල හැදෙනවා මේ හැඩේට. පෝච්චි වල හැදලා තියෙනවා මම දැකලා තියෙනවා. ඒකත් රතු මල නෙමෙයි මම දැකලා තියෙන රෝස පාට මල. දැකලා තියෙනවා බලමු හොයලා බලමු. මම ඊළඟ පාර කියන්න. හරි ඔයාලගේ මලුත් අපිට එවන්න අනිවාර්යයෙන්ම මතක් කරලා මේ වගේ පරිස්සමට
ලස්සනට ලස්සන්නේ මේ ලස්සන්ට හදන්න මමනේ පරිස්සමට එවන්න මල්ටික නම්බ එක අපේ ප්‍රොෆයිල් එක තියෙනවා